සියලුම දෙනාට සුබ දවසක්. අපි අද YouTube channel එක තුලින් ඉදිරිපත් කිරීමට ආවේ thumbnail එකේ දාලා තියෙනා වගේ කොහොමද අපි trending යන AI image හදන්න කොහොමද කියලා තමයි ඔයාලට අද කියලා දෙන්න ආවේ. අපි මුලින්ම ChatGPT එකට යමු. අපි ඒක සඳහා ChatGPT තමයි යොදාගන්නේ. අපි මුලින්ම ChatGPT එක open කරගමු. මම මේ විදිහට Chrome browser එකට ගිහිලා ChatGPT එකට යනවා. ඊට පස්සේ මේ විදිහට ChatGPT එකට ගියාට පස්සේ ඔයාලට මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි ඉන්නේ. ඔයාලට මෙතෙන්ද ඔයාලගේ කැමති ෆොටෝ එකක් සිලෙක්ට් කරගන්න ඕන. අපි මම මේ ෆොටෝ එකක් මෙතෙන්ට අප්ලෝඩ් කරගන්නම්. ඔයාලත් මෙතනින් ගිහිල්ලා add photo and file කියන එකට ගිහිල්ලා කැමති ෆොටෝ එකක් ඔයාලගේ add කරගන්න. ඊට පස්සේ ඔයාලා මෙතනින් අප්ලෝඩ් කරගන්න ෆොටෝ එක. ඊට පස්සේ මම මෙතන prompt එකක් දෙනවා. ඒ prompt එක ඔයාලා මෙතන සඳහන් කරලා ඔයා මම පාල ඩිස්ක්‍රිප්ෂන් එකේ prompt එක දාලා තියන්නම්. ඔයාලා මේ prompt එක download කරගෙන ඒක ඔයාලා මෙතෙන්ට paste කරගන්න. මම මෙතන paste කරගන්නම්. මම copy කරගත්ත එක මෙතන මේ විදිහට paste කරාට පස්සේ ඔයාලට මේ වගේ තමයි එන්නේ. ඊට පස්සේ ඔයාලට මේක මෙතනින් go කරන්න පුළුවන්. ඔයාලා මෙතනින් go කරාට පස්සේ ඔයාලට පොඩි වෙලාවක් යනවා image එක create වෙලා ඉන්න. අපි ඒ පොඩි වෙලාවක් ඉමු. ඔයාලට කැමති ෆොටෝ එකක් මෙතෙන්ට දාලා මේ විදිහට thumbnail එකේ තියෙන විදිහට ෆොටෝ හදා ගන්න පුළුවන්. අපි පොඩි time එකක් ඉනිමු මේක create වෙනකල්. ඔයාලට මේ විදිහට create image මේ විදිහට product loading එකක් යයි. ඊට පස්සේ ඔයාලා මෙතන ඔයාලගේ ඒ විදිහට ෆොටෝ එක generate වෙනවා. ඔයාලා මේ විදිහට අප්ලෝඩ් කරපු ෆොටෝ එක මේ විදිහට හැදිලා එනවා. ඔයාලටත් කැමති විදිහට ෆොටෝ එකක් මෙතෙන්ට අප්ලෝඩ් කරලා වෙලා මේ විදිහේ කාටුන් විදිහට ඉමේජ් හදා ගන්න පුළුවන්. ඔයාලට කැමති ෆොටෝ එකක් මෙතෙන්ට සිලෙක්ට් කරගන්න. ඔයාලට ඊට පස්සේ මෙතනින් පහළ ඩවුන්ලෝඩ් බටන් එක තියෙනවා. ඒක ඔබ ක්ලික් කරලා වෙලා ඔයාලට මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඔයාලට මේ විදිහට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඔයාලට කැමති ෆොටෝ ස්ටයිල් එකක් ඔයාලට එතන එඩිට් කරගන්න පුළුවන්. ඔයාලට ඕන නම් මෙතන එඩිට් කරලා වෙලා කැමති විදිහට තව වෙන විදිහකට ෆොටෝත් ගන්න පුළුවන්. මම මෙතන වෙන ෆොටෝ එකක් ඉල්ලුවා. ඊට පස්සේ යාලා එතන මේ විදිහට දෙනවා. ඔයාලටත් කැමති විදිහකට මේ විදිහට ෆොටෝ එඩිට් කරගන්න පුළුවන්. ඔයාලත් try කරන්න. මේක අලුතෙන් ආපු කට්ටිය use කරන අලුත් method එකක්. ඔයාලත් try කරලා බලන්න. එහෙනම් සුබ දවසක්.